හායි කොහොමද ඔයාලට ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ කරන්නේ කුරුල්ලෝ නෙමෙයි. තෙමු එකෙන් ගොඩ අය ඕඩර්ස් දානවනේ ඉතින්. ඉතින් ඒ වගේ මමත් ඕඩර්ස් එකක් දැම්මා. මේ මගේ සෙකන්ඩ් ඕඩර් එක. ඉතින් ඒකේ රිවිව් එකක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් දිගටම බලන්න. අපි මේක කපලා බලමු ඉස්සෙල්ලා. මේ තියෙන කප් කේක් ලයිනස් මම තව ඕඩර්ස් කරා ඒකෙන් තියෙනවා. මේකේ මොකක්ද මේ? අයියෝ චූටි. අයියෝ. මේක මම හිතන්නේ ටිකක් ලොකුයි කියලා ඒක ගොඩක් චූටි. හැන්ඩි. ඒක මේ අයිස්ක්‍රීම් කන්න ඩෙසර්ට් කන්න මේකට කොහොම දාන්න තියෙන්නේ. ඒක ගොඩක් චූටි. නේද මේක. ඊට පස්සේ ඕඩර් කරා මෙන්න මේක. මේක නම් අවුලක් නැෂේ. මේක එක අයිටම්ස් තියාගන්න පුළුවන් උයන්ගෙන. ඒක අවුලක් නෑ. ඒක හොඳයි. හරි ඊට පස්සේ මම ඕඩර්ස් කරා මේක කේක් බර්ත්ඩේ කේක්ස් වලට ගන්න පුළුවන් නේ බටර්ෆ්ලයි කාඩ් එකක්. මේකත් තුනේ 190 ගාණක් මට මතක හැටියට. ඊට පස්සේ මේ ටොපර්ස් ඕඩර්ස් කරා මම මේකේ මේක ටොපර්ස් දෙකක් තියෙනවා. මේකත් උනේ මට 300 ගාණක් මට මතක හැටියට ටොපර්ස් දෙකක් තියෙනවා. ඒක වෙඩින් කේක්ස් වලට ගන්න පුළුවන්. ඒ ටික හොඳයි. මේකත් හොඳයි ක්වොලිටි තියෙනවා. ඊට පස්සේ මම ගොඩක් ආසාවෙන් තමයි මේ ඕඩර් එක බැලුවේ. මේක පෙට්ටිය නම් ටිකක් හැබැයි ඩැමේජ් වෙලා තියෙන්නේ බලන්න. ඇතුළ කොහොමද කියලා. මූඩියක් නම් කැඩිලා. මෙන්න මේක ස්පයිසි බොටල් තියෙන එකක්. ඔයාලට පේනවද? මේක නම් හොඳයි. මේක මට උනේ ඔෆර්ස් දාලා තිබ්බ නිසා 2900 ගාණක් වගේ උනේ. මේ බෝතල් 6ක් තියෙනවා මේකේ. මේක ගොඩාක් ලොකු නෑ බෝතල්. සාමාන්‍යයෙන් ඉතින් චූටි දේවල් තියන්න හොඳයි ඒක. මේකට නම් මං ගොඩක් කැමතියි. ඒක හොඳයි. ඊට පස්සේ එකක් තියෙනවා. මෙන්න මේක. මේකනේ සෙලෝ ටේප් එකක් තියෙන්නේ. මේකත් අර
පොඩි සෙලෝ ටේප් එකක් මේක. හරි එතකොට මම මේකට නම් ලකුණු 10න් 10ම දෙනවා. මට මේක ගොඩක් සැටිස්. එතකොට මේක පොඩි සෙලෝ ටේප් එකක් තියෙන්නේ. මේක මම ගත්තේ අර කේක් බෝඩ් එකේ මලවන්න පුළුවන් නේ. ඒ නිසා මේකත් එච්චර ගාණක් උන්නේ පොඩි ගාණක් උනේ. එතකොට මේ ටික හොඳයි. ඒ ටිකත් අවුලක් නැහැ. එතකොට කප් කේක්ස් එතන ලයිනස් 240ක් තිබ්බේ. මේකත් උනේ 1000 ගාණක්. මතක හැටියට. ඒ ටිකත් ෂේප් ඒකට අවුලක් නැහැ. ඊට පස්සේ මම ඕඩර් කරුත් මෙන්න මේක. මේක නම් මම හිතාන් හිටියා ලොකුවට එයි කියලා. ඒක ගොඩක් පුංචි. ස්පූන් හෝල්ඩර් එකයි ස්පූන් ටිකයි. මේ ස්පූන් හෝල්ඩර් එක ගොඩක් චූටි. ඉතින් වෙන හැඳි ටිකක් හරි දාන්න බලනවා මේකට. මේක මැද්දට දාන්න තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ තියෙන්නේ මේ හෝල් දෙක. මේක මේ ගොඩක් චූටි. දැන් මේක මැද්දට තමයි මේ හැඳි ටික දාන්න තියෙන්නේ. එකක් දාලා පෙන්නන්න. හෝල් එක නම් අවුලක් නැහැ. හැඳි නම් ගොඩ චූටි. මෙන්න මේ විදිහට. මේක 2000 ගාණක් වුණා. ඉතින් මට හිතෙනවා ඒ ගාණට නම් මේක එච්චර වටින්නේ නැද්ද කියලා. මෙන්න මෙහෙම දාන්න තියෙන්නේ. ඒක එහෙමයි. ඊට පස්සේ මේක නම් අවුලක් නැහැ. ඒක ෂේප්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ටෙලින් එකෙන් දෙවෙනි පාරට ඕඩර්ස් කරේ. අවුලක් නැහැ. ලොකු අවුලක් නැහැ මේක ඇරෙන්න. අනිත් ඒවා ඔක්කොම හොඳයි.